වෙළඳ කලාපවල සේවය කරන සේවකයන් හට ඉදිරි මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව නිදහස් වෙළඳ කලාපීය සහයෝගිතා එකමුතුව පවසනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ වෙළඳ කලාපීය සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසයි. පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝ අය තමන්ගේ ගම්වලට ගියා. ඊගාව දවසේ තමයි ඔවුන් වැඩට ආවේ. එතකොට එක දවසක නොපැමිණීම් වගේ තත්ත්වයන්ට පත් වෙලා තියෙනවා. එතකොට මේකෙන් වෙන්නේ වෙළඳ කලාපවල සේවකයෝ ඡන්දය භාවිතා කරන්න යන ප්‍රමාණය අවම වෙනවා. දැනට වසර ගණනාවක් තිස්සේ නිදහස් වෙළඳ කලාප කම්කරු සහයෝගිතාව හැටියට අපි කියන අදාළ පාර්ශවයන් මේකට යම් විසඳුමක් ලබා දෙන්න කියලා යම් අවස්ථාවලදී සේවක පාර්ශවයන් ඉල්ලීම් කරා වගේම මේ ඡන්ද වලට තියෙන අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීම කරා. නමුත් අද වෙනකල් ඔවුන්ට ඡන්දය භාවිතා කිරීමට කලාපය ඇතුලේ අවස්ථාවක් නැහැ. අපි මැතිවරණ කොමසාරිස් එක්ක සාකච්ඡාවට කීපයක්ම පැවැත්තුවා මේ සම්බන්ධයෙන්. අපි කියන්නේ දිස්ත්‍රික්ක 25 ඡන්ද පෙට්ටි 25ක් තියන්න කියලා නිදහස් වෙළඳ කලාපේ. අපිට පහුගිය කාලේ අත්දැකීම් තියෙනවා කඳුරු වල ඒ වගේ ඡන්ද භාවිතා කළා. වෙනත් රටවල් වල ඒ අත්දැකීම් තියෙනවා. එහෙනම් අපි කියනවා ඇඩ්වාන්ස් වෝටින් ක්‍රමයකට යන්න කියලා. මොකද මේ කොස්ට් එක වැඩි කර්මාන්තයක් රැකෙනවා. මොකද කිලෝමීටර් 150 දුරට ගියාම ඒගොල්ලන්ට නැවත එන්න අමාරුයි. ප්‍රවාහන පාසුකම්නේ අඳුරි නීතිය දානවා. සේවක සේවිකාවන්ට තමන්ගේ පූර්ව මැතිවරණ සූදානම අහිමි වෙලා තිබෙනවා. තවත් සේවක සේවිකාවන්ට මැතිවරණයෙන් පසුව තමන්ගේ ඡන්ද අයිතිය නිසා භාවිතා කිරීම නිසා තමන්ගේ රැකියාව මේ වැටුප් ලැබීමේ අයිතිවාසිකම හිමි වී තිබුණා. ඉතින් මේ දෙක අතර අපි දකිනවා සේවක සේවිකාවන් ඉදිරි මැතිවරණයට අධෛර්යමත් වීමක් වීමේ හැකියාවක් තියෙනවා සහ පසුබට වීමක් තිබෙනවා. නිදහස් වෙළඳ කලාප වැඩ කරන සේවක සේවිකාවන් 80000ක් පමණ සිටිනවා. ලංකාවේ ඡන්ද අයිතිය භාවිතා කරන පිරිසෙන් මේ සැලකිය යුතු ප්‍රමාණයක්. ඉතින් මේ සම්බන්ධයෙන් මැතිවරණ කමිෂන් සභාව මෙන්ම සියලුම වගකිය යුතු රාජ්‍ය ආයතන වගකීම ලක් යුතු බව තමයි අපගේ අදහස.